අපි දඩේ යන්නේ කීයටද? එතෙන්ට වෙලා පොඩ්ඩක් පොඩ්ඩයි. හවස් කාලේ මෙතන තරමක් ඉරත් පොඩ්ඩක් පහත් වෙන මන්දිරම් මං ගත්තා. මට 10% කියලා තේරුණා. ඉතින් යාළුවනේ මෙයාලා මේ කතා කරන්නේ වැදි භාෂාව. ඔයාලා තේරුන්නේ නැහැ කියලා බය වෙන්න එපා. මෙතන ඔළුව වෙනුවට මට මේක තේරුනේත් නැහැ. වචන 2යි 3යි මට තේරුනේ. මං ගත්ත බලන්න කපලා. එතන පුරුදු තැන මන් දුන්නේ මං ගත්තා. යා. දඩයන් පොඩ්ඩේ මං ගත්තන කොට මේකෙන පුරුදු තැන මන් දුන්නේ. දුන්නෙන් ඉදින්නත් තියෙන. මට එලකිරි මට තේරෙනවා. ඉදිනවා දුන්නෙන් මොනවද මං ගේම් වල විද්දේ. bro it's easy bro. මේක තමයි මට හම්බෙන ඊළඟ ටාස්ක් එක යාළුවනේ. දඩේ මේ යන්න කලින් දුන්නෙන් විදින්න පුරුදු වෙන්න ඕනෙලු. මේ ඇත්ත ඉතාලියක්ද? ඔව් ඔව්. අඩු රියල් දුන්නක් හම්බුණා යාළුවනේ මොන්ටිසෝරි දුන්නට පස්සේ. අරට. අදිනවනේ. ඔව් හොඳ වාගේ අතුම් පොත් මන්තු කරා. ඒක කාටද හොඳ වාගේ අතුම් පොත් මන්තු කරන්නේ. 3 2 1 කියන්නේ. මේ අතට මේ මොන එකක් කොට ඔය තේනවා කතා දම ඉන්දින් කංකුණා කබර ඉන්දින් කොට තිබවවා ගත්තා. ඔන්න යන් තිබ්බා. ආරි හොඳ බා. අතුම් පොත් මන්තු කරන්නේ හොඳ වාගේ. මේ මට දඩේ යන්න බැරිද? අමාරු දෙනයි වාගේ. ඒකට දඩයන් පොත් යන්න බං. එලකිරි දැන් තියෙනවා. යන් තිබ්බා. ආරි හොඳයි. ඔන්න දෙවෙනි. ගියා හැබැයි මේ. හිනාවෙන් දෙපා ඉතින් මේ දුන්නෙන් විදින එක එහෙම ලේසි නෑ ඔයාලා හිතන තරම්. බලාගෙන ඉන්නකො ඉස්සරහට දඩේ මේ යද්දි මම වැඩ පෙන්නන්නම් මං කවුද කියලා. මොකක් කර වුණා මං දැන් පොජ්ජට. මේ බාර හරියට තිබ්බත් යනවා දඩේ මේ. මේ ඇත්ත පියාවටද? ඔව් ඔව්. චප්පිලත්තන් දෙති. අපි නැත්තන්ගේ? චප්පිලත්. යාළුවනේ එන්න වැඩේ පොඩ්ඩ අමාරු වෙයි වගේ මට දවස් ඉද්දි හරිද? කමියුනිකේෂන් ප්‍රශ්නයක් තියෙනවා. chat gpt එකත් දාන්න වෙනවා අපි. තිබ්බා? හා. අම්මද! මං ගත්තේ. එලකිරිනේ. හොඳයි. හොඳයි. අම්මලා.